ආයුබෝවන් 3 4 5 ශ්‍රේණිවල ඉගෙන ගන්න චූටි නංගිලා මලයාට අද මම මේ වීඩියෝ එක අතුලින් අරන් ආවට මුදල් පාඩම. හරි. අපි යමුකෝ බලන්න මුදල් පාඩමේ තිබෙන ඒක අපි පාඩම ඇතුලේ දැන් ඇවිල්ලා ඉන්නේ. හරි. මුදල් කිව්වම ඔයාලා දන්නවා ඇති මුදල් නෝට්ටුවේ කිව්වේ රුපියල් 20 රුපියල් 50 රුපියල් 100 රුපියල් 1000 රුපියල් 500 තව රුපියල් 5000 කියලා තියෙනවා. හරි. ඉතින් මල්ලගේ රුපියල් 5000 ගැන එකේ කවියක් කියලා නම් නැහැ. ඒක ගානකට ගන්න එපා. ඉතින් අපේ මුදල් පාඩමේ කුඩාම අගයක් තිබෙන ඒ කිව්වේ කුඩාම වටිනාකමක් තියෙන මුදල් නෝට්ටුව මොකද්ද? ඒ තමයි ඔයාලා කවුරුත් දන්න රුපියල් 20. අපි යමු රුපියල් 20 ගැන බලන්න. හරි. මම රුපියල් 20 තියෙන කවියම කියන්නේ නැහැ. මොකද ඔයාලා පාඩම් කරගන්න. මේ තියෙන රුපියල් 20 ඉදිරිපස මේ තියෙන රුපියල් 20 පිටුපස. අපි යමු ඊළඟට දෙවනියට අඩුම අගයක් තියෙන නෝට්ටුව ළඟට. ඒ තමයි රුපියල් 50. අපි යමු මේ නෝට්ටුවත් බලන්න. මේ තියෙන රුපියල් 50. මේ තියෙන රුපියල් 50 ඉදිරිපස, මේ තියෙන රුපියල් 50 පිටුපස. හරි. අපි යමු ඊළඟට අඩුම ඒකේ ටිකක් වැඩිම වටිනාකමක් තියෙන මුදල් නෝට්ටුව බලන්න. ඒ තමයි රුපියල් 100. යමු ඒ මුදල් නෝට්ටුවත් බලන්න. මේ තියෙන්නේ රුපියල් 100 නෝට්ටුව. මේ තියෙන රුපියල් 100 නෝට්ටුව ඉදිරිපස, මේ තියෙන රුපියල් 100 නෝට්ටුවේ පිටුපස. හරි. අපි යමු ඊළඟට ගොඩක් වැඩි මගයක් තියෙන මොකද්ද වැඩි මගයක් තියෙනවා? දම් පාට කොලයක්. ඒ තමයි රුපියල් 500 කොලේ කියන්නේ නෝට්ටුව. අපි යමු රුපියල් 500 නෝට්ටුවත් දැක බලා ගන්න. තියෙන්නේ රුපියල් 20 නෝට්ටුව. රුපියල් 500 නෝට්ටුව. හරි. ඉතින් ඔයාලා ඊළඟට මේ තියෙන ඉදිරිපස, මේ තියෙන පිටුපස. අපි යමු රුපියල් 10 නෝට්ටුව. මේ තියෙන රුපියල් 10 නෝට්ටුව, මේ තියෙන ඉදිරිපස, මේ තියෙන පිටුපස. හරි. අපි යමු ඒවා නම් කරලා තියෙන ඒවා බලන්න. මේ තියෙන්නේ රුපියල් 20 නෝට්ටුව නම් කරලා තියෙන ආකාරය. මම ඒවා කියවන්න යන්නේ මොකද අපේ වීඩියෝ එක අවසන් කරගන්න බොහෝ වේලාවක් ගත වෙන නිසා. අපි යමු රුපියල් 50 නෝට්ටුවට. මේ තියෙන්නේ රුපියල් 50 නෝට්ටුව. අපිට කාලය ගත කරන්න බැරි නිසා අපි යමු ඊළඟ නෝට්ටුව. තියෙන්නේ රුපියල් 100 නෝට්ටුව. මේ තියෙන්නේ රුපියල් 500 නෝට්ටුව. ඉතින් මේ වගේ තව වීඩියෝ රැසක් අරගෙන 3 4 5 ශ්‍රේණිවල ඉන්න නංගිලා මල්ලිලාට අදට අපේ වීඩියෝ එක අවසන් කරනවා. සුබ දවසක්. මනිදි S නිසදි P කියන YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක නොකරන්න. අපි ඒ subscribe කරලා තියාගන්න. මොකද අපි අලුතෙන් එවන වීඩියෝ ඔයාලට කලින්ම එන නිසා. එහෙනම් අදට මගේ වීඩියෝ එක අවසానයි. ඉතින් ඔයාලට සුබ දවසක්. ආයිබෝවන්.